හරි අයිබෝන් සුබ දවසක්. අපි බලමු මේ ඔබ ඩ්‍රයිවර් ඇප් එක ඩ්‍රයිවර් කෙනෙක් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මේ ඩ්‍රයිවර්ගේ පැත්තෙන් ඩ්‍රයිවර්ගේ ෆෝන් එකේ ඩොකියුමන්ට්ස් ටික අප්ලෝඩ් කරලා ඒ ටික කොහොමද හදාගන්නේ කියලා බලමු අපි. while using app කියන එක ටච් කරන්න. ඊට පස්සේ ඩ්‍රයිවර් රෙජිස්ටර් වෙන්න දුන්න ඊමේල් එක ටයිප් කරන්න ඕනේ. ඊමේල් එක ටයිප් කරන්න කියන්නේ ෆෝන් නම්බර් එකෙන් සමහර වෙලාවට කන්ට්‍රි කෝඩ් එකත් එක බ්ලොක් එකක් ඇති වෙන්න පුළුවන්. මේ එතකොට OTP එන්නේ නැති ප්‍රශ්නයි එහෙම වෙන්න පුළුවන්. ඊමේල් එක ටයිප් කරාට මේ දැන් ඇවිල්ලා තියෙන ෆෝන් නම්බර් එකට වෙරිෆිකේෂන් එකක් එනවා කියලා. ඉතින් ඒ වෙරිෆිකේෂන් කෝඩ් එකක් දෙන්න. ඊට පස්සේ මේ වෙල්කම් බැක් කියලා වගේ නම පෙන්නයි. ඊට පස්සේ එතනින් ඇවිල්ලා තියෙන ඔයාගේ පාස්වර්ඩ් එක ටයිප් කරන්න. මම මේ වෙලාවේ මට ඒක මතක නැති නිසා හෝ මට ලේසි විදියකට යන්න ඕන නිසා මෝ ඔප්ෂන් යටතේ තියෙන ඊමේල් කියන එක මම ටච් කරනවා. ඊමේල් ටච් කරාට පස්සේ දැන් ඔයාගේ ෆෝන් එකේ රෙජිස්ටර් වෙන්න දුන්න ඊමේල් එක තියෙනවා නම් ඒ ඊමේල් එකට කෝඩ් එකක් එනවා. ඊමේල් ඇප් එකට ගිහිල්ලා බලන්න නොටිෆිකේෂන් එක ආවේ නැත්තම් ඊමේල් ඇප් එකට ගිහිල්ලා බලන්න මේ Uber account verification code කියලා OTP එකක් එයි. OTP එක ආවට පස්සේ අතෙන්ට දෙන්න කියලා Uber driver app එකට Uber driver app එකට දුන්නට පස්සේ ඉස්සරහට යන්න. ඉස්සරහට ගියාට පස්සේ වෙල්කම් කියලා වගේ නම පෙන්නයි. ඊට පස්සේ ඔයාව රෙජිස්ටර් කරන කෙනා ඔයාව ඔයාගේ දාන්න පුළුවන්, එයාට දාන්න පුළුවන් ආදායම් බලපත්‍රය, ඉන්ෂුරන්ස් එක. ඒ වගේ දේවල් එයා මේ පැත්තෙන් දාලා තියෙන්නේ. ඔයාට ඔයාගේ පැත්තෙන් දාගන්න තියෙන්නේ ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක, ඊට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් ෆොටෝ එක, ඔයාගේ ID එක, සමහර වෙලාවට ඔයාව රෙජිස්ටර් කරන කෙනා ඔයාගේ ID එක දැම්ම කියන්න පුළුවන්. එයාගේ පැත්තෙන් දාන්න පුළුවන් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට බහුතරයක් විදියට ඔයාගේ ID එකත් ඔයාගේ පැත්තෙන්ම තමයි දාගන්න ඕනේ. කොහොම හරි දැන් මෙතන උඩම ස්ටෙප් දෙක විදියට මේ ඔයාගේ ෆොටෝ එකයි ඩ්‍රයිවිං ලයිසන් එකයි අප්ලෝඩ් කරන්න පෙන්නනවා. ඊට පස්සේ ඩ්‍රයිවිං ලයිසන් එක ටච් කරලා එතනින් යන්න. ඊට පස්සේ යට තියෙනවා ටේක් ෆොටෝ කියන එක. ඊට පස්සේ කැමරා ඇප් එකට වාගේ පර්මිෂන් ඉල්ලයි. පර්මිෂන් දෙන්න while using app කියන එක. ඊට පස්සේ වාගේ ඩ්‍රයිවිං ලයිසන් එක කැමරා ඇප් එක ඕපන් වුණාට පස්සේ ඩ්‍රයිවිං ලයිසන් එක හොඳට පේන විදියට ඩ්‍රයිවිං ලයිසන් එක අල්ලන්න. මම මේ වෙලාවේ මෙතන කළු පාට දිග කොටුවක් දාලා තියෙනවා. එයාගේ පෞද්ගලිකත්වය රකින්න ඕන නිසා. ඊට පස්සේ next කරන්න. next කරාට පස්සේ ඩ්‍රයිවිං ලයිසන් එක පිටිපස්ස පැත්තේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න එයි. ඊට පස්සේ ඩ්‍රයිවිං ලයිසන් එක පිටිපස්ස පැත්තෙත් ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඒකත් ඕකේ කරන්න. හරි දැන් image 1 image 2 කියලා දෙකම පෙන්නනවා නම් සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඩොකියුමන්ට්ස් අප්ලෝඩ් වෙලා වෙරිෆයි වෙනවා. ඊට පස්සේ ඩ්‍රයිවර්ගේ ෆොටෝ එක, ප්‍රොෆයිල් ෆොටෝ එක. ප්‍රොෆයිල් ෆොටෝ එක ටච් කරාට පස්සේ ඔයාට පෙන්නනවා ටේක් ප්‍රොෆයිල් ෆොටෝ කියලා. ඒක පොඩි විස්තරයක් පෙන්නනවා ඔයාට ඒක ගන්න ඕන විදිහ. කියන්නේ හොඳට මූණ පේන විදිහට උරහිසෙන් උඩ වගේ ෆොටෝ එකක් හොඳට මූණ පේන විදිහට බ්ලර් වෙලා නැති, එළිය ඇවිල්ලා නිකන් මූණ මේ වෙලා නැති හොඳට මූණ පේන විදිහට ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ thank for your photo කියලා එනවා. ඒක ඕකේ කරන්න. ඕකේ කරාට පස්සේ දෙකම ඉන්ටර්විව් කියලා තියෙනවා. ඊට පස්සේ explore the app කියලා recommended next step කියලා පෙන්නනවා. ඊට පස්සේ language එක select කරන්න, notification continue කරන්න, notification allow කරන්න. ඊට පස්සේ ඒක මාරු වෙනවා review updates to terms and conditions කියන එකට. ඊට පස්සේ ඒක ටච් කරන්න. ඊට පස්සේ yes I agree කියන එක ටච් කරලා confirm කරන්න එනවා. ඊට පස්සේ එන්න ඔයාගේ වාහනේ කලර් එක සිලෙක්ට් කරන්න. වාහනේ කලර් එක බලලා මම මේ වෙලාවේදී ඇඩ් කරන්නේ ට්‍රිවිල් එකකින්ද ට්‍රිවිල් එක කලර් එක ඒ ට්‍රිවිල් එක කලර් එක රෙඩ් එක රෙඩ් ක්ලීන් එක මම ටච් කරනවා. ටච් කරාට පස්සේ කන්ටිනියු දෙන්න. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා your documents are being reviewed කියලා.
ඒ කියන්නේ වාගේ ඩොකියුමන්ට්ස් ටික රිවිව් කරලා ඉවරුණාට පස්සේ දැන් එතන ක්ලික් කරාට පස්සේ වාගේ ඉන්ටර්විව් කියලා ඩ්‍රයිවිං ලයිසන් එක ප්‍රොෆයිල් ෆොටෝ එක පෙන්නනවා. මෙතනදී පුළුවන් වාට වාගේ NIC එක නැෂනල් ඩෙන්ටි කාඩ් එක නැත්නම් ID එක අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ මෙතනම තව පෙන්නනවා බැංක් පාස්බුක් කියලා. බැංක් පාස්බුක් එකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ වාගේ බැංකු පොතේ ඉස්සරහා පිටුවක තියෙනවා වාගේ නමයි account number එකයි පෙන්නන තැන. ඒකේ ෆොටෝ එකක් ගහලා අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ වාගේ පොලිස් වාර්තාවක් තියෙනවනම් ඒක අප්ලෝඩ් කරන්න. ඒ තුන තමයි තියෙන්නේ. නැෂනල් ඩෙන්ටි කාඩ් කියලා දෙකම එකම විදිහට තියෙන්නේ. ඉතින් ඒකේ එකකට ඉස්සරහා ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න අනිත් එකට පිටිපස්සේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ එතනින් බැක් වෙන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ මේව තමයි ඇප් එක පෙන්නන්නේ. මේ ටික රිවිව් කරලා ඉවර වුණාට පස්සේ ඔයාලට ඔන්ලයින් යන්න පුළුවන් වෙයි. Thank you.